තාත්තාවේ නැද්ද අම්මේ? තාත්තට වැඩනේ පොඩි හාමුදුරුවනේ. සෝබිතෝ දැන් පිරිවෙන් දාන්නත් කාලේ හරිනේ උපාසකම්මේ. මොකක් හරි වැඩක් දෙනවනේ මේ ගෑණි ආවොත්. දැන් ඉතින් තේකත් හදාගෙන බීපල්ලකෝ. දැන්තන් වතුර ගණන් උණු වෙන්න තියලා තියෙනවා. ඒකත් උඩ පාඩ. උඹලා මොකද්ද මෙතන කරන්නේ? ස්වාමිනේ කිව්වා තේ බොන්න ඕන නම් පොල්ලෙලි ගහන්න කියලා. මොනවා? එතකොට පීඩාව සෑවෙන්නේ නැද්ද? අන්න කුස්සියේ තේ හදනවා. තේ හදනවා? බේබිනෝනා! 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 මොකද යෝධි ආන්දෙන්නද වැඩ කරන්න කියලා කිව්වේ? ඔව්. මම වැඩ කරන්න කිව්වා. මට තනියම සේරම වැඩ කරන්න බෑනේ. එන්නේ ඉස්සි වැඩ ගන්න එපා. ඒ මිනිස්සු මෙහාට එන්නේ මට ටෝයිලර් වල උදව් දෙන්නේ. මට තනියම නගින්න බෑනේ. කොච්චරනම් කිව්වද හිතට කවුරු පරි ගෙනත් දෙන්න කියලා. මේ පොකේට්වත් නැත්තම් මට යකේ හරි ගෙනත් දෙනවා. නේද? ඔව්. සුවපත් වේවා. සෝබිත හාමුදුරන්ගේ අම්මා මොකද හදිස්සියම මේ පැත්තේ? අපේ ලොකු හාමුදුරුවනේ මම මේ ආවේ අපේ පොඩි හාමුදුරුවන්වත් බලාගෙන එහෙමම අපේ අයිලාගේ වල් පැත්තේ ගිහලා ඒ දෙන්නවත් බලාගෙන යන්න කියලා. අපේ එක්කෙනත් එන්න තමයි හිටියේ. ඒත් ඉතින් කඩේ වහලා එන්න විදියක් නැහැනේ අපේ හාමුදුරුවනේ. පොඩි හාමුදුරුවනේ තාත්තාවේ නැද්ද අම්මේ? තාත්තට වැඩනේ පොඩි හාමුදුරුවනේ. සෝබිතෝ දැන් පිරිවෙන් දාන්නත් කාලේ හරිනේ උපාසකම්මේ. ඒකට අපේ මොනවාද ලොකු හාමුදුරුවනේ කෙරෙන්න ඕනේ? සෝබිත දැන් අයිති ශාසනයටනේ. ඒ වැඩ කටයුතු ඔක්කොම පන්සලෙන් කෙරේවි.
අම්මා මාමලාගේ ගෙදර ගියාද? නෑ. ඉස්සෙල්ලාම ආවේ පොඩි හාමුදුරුවන්ව බලන්න. නැන්ද හැමතිස්සෙම කියන්නේ ගෙදර වැඩ වැඩි කියලා. හැමෝටම එහෙම තමයි පොඩි හාමුදුරුවනේ. පොඩි ආමුදුරුවනි. එහෙමනම් ඇතුළට ගිහලා අම්මත් එක්ක කතා කරන්නකෝ. පාන්දරක් වුණා නේ. එහෙනම් අය කාලේ බස් එකේ අපේ ගෙදර ගිහිල්ලා තියෙන දෙයක් කාලා එහෙම බලා ගෙදර ඵලයල්ලා. අනේ ගුරුනාන්ත එහෙනම් යන්න බෑ. අපි මෙහෙම අපේ ගෙදර යන්නම් හෙට උදේට දේවාලෙට එන්නම්. ඒක නම් ඇත්ත ගුරුනාන්සේ. අනේ අපි දෙන්න මෙහෙම යන්න. මට නම් තේරෙන්නේ නැහැ බං මොනවා කරන්නද කියලා. අපේ ගෑණි ගෙදරට වැඩකාරයෙක් ගේන්න කියලා මාව මරාගෙන කන්න හදනවනේ බං. එහෙමනම් උඹලා හෙට දේවාල්දී හම්බෙමු. ඈ අපි දේවාල්දී කතා කරගමු. හරි? මං කොහොමරි ගෑනිට වැඩ කරගන්න ඥාති පුත්‍රයෙක් ගේන්නම්කෝ. ඈ අපි එහෙම කරමු. එහෙනම් 6 කාලේ බස් එකේ මම ගෙදර යනවා. හරි? ලොකු හාමුදුරුවෝ කිව්වා පොඩි හාමුදුරුවන්ව දැන් පිරිවෙන් දාන කාලෙත් හරි කියලා. මම ලොකු හාමුදුරුවන්ගෙන් කේන්දර බලන්න ඉගෙන ගන්නවා. ලොකු හාමුදුරුවෝ උගන්නයි මේන් කියලා. මේ හිටියනම් යන්තර මන්ත්‍ර ටික හොඳට උගන්.